ඔබමයි මා දිවිසැදුව ඔබමයි මා හද දිනුව බවයෙන් බවයේ මා පැතූ නැවතත් වැඩ. ඔබමයි මා දිවිසැදුව ඔබමයි මා හද දිනුව බවයෙන් බවයේ මා පැතූ Good morning. කාලෙකට පස්සේ වීඩියෝ එකක් නේ. අද මං හිතන් හිටියේ නෑ වීඩියෝ එකක් කරනවා කියලා. ඒ වුණාට කාලෙකින් වීඩියෝ එකක් කරපු නැති නිසා මට හිතුණා වෙනසකටත් එක්ක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද මේ දවස් ටික ඒකාකාරීව තමයි මගේ ජීවිතේ ගෙවුනේ. ඒ හින්දා මම චුටි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මං දැන් වොෂ් එකක් දාලා ඉන්නේ. ස්කින් කෙයාර් ටික කරගෙන ඉතර වැඩ ටික පටන් ගමු. ඉතින් ඔන්න ඔයාලව කොටක් ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මම මලිති. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා මගේ ළඟ. කලින් දවස්වල මගේ මූණේ හරියට පිම්පල්ස් දැම්මා. ඊට පස්සේ මම මෝඩකමට පිම්පල්ස් ටික කඩාගෙන පිම්පල්ස් මාක් මූණේ ඉතුරු වුණා. ඊට පස්සේ මං ඉන්නේ මාක්ස් ටික නැති කරගන්න හදනකොට මෙන්න මේ බයෝ ඇක්වා කියන බ්‍රෑන්ඩ් එකේ මේ ක්‍රීම් එක මට හම්බුණා. ඒක ඇත්තටම හොඳයි. මේ ක්‍රීම් එක ගන්න තියෙන්නේ රැට පොඩි ඩොට්ස් ටිකක් අර පිම්පල්ස් මාක් තියෙන තැන තියලා ඉවර වෙලා ඒක චුට්ටක් ගන්න තියෙන්නේ. ඒ උනාට මට රැට වගේ ඇත්තටම ගා ගන්න අමතක වෙන නිසා තමයි මම උදේට ගන්නේ. ඉතින් මම දන්නේ නැහැ අවුවට ගියාම මොන හරි ප්‍රශ්නයක් වෙයිද. එහෙම දන්නේ නැහැ. මම ගිය ඇතුළෙම ඉන්න නිසා ඉතින් මම උදේට ගන්නවා. හැබැයි මම මේක පාවිච්චි කරපු දවසේ ඉඳලා මේ වෙනකොට මේ මූණේ තිබ්බ ගොඩාක් කැලල් මේ මැකිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඉතින් මම ඉඳලා හිටලා හරි මේක ගානවා මූණේ. මෙහෙම ගාලා ටික වෙලාවක් තිබ්බන් පස්සේ මූණට මේක හොඳට ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ මූණේ මුකුත් ගාලාද නැද්ද කියලා හොයන්න බෑ. මේ ක්‍රීම් එක ගාන නිසා මම වෙන ක්‍රීම් එකක් මුකුත් දවල්ට ගාන්නේ නැහැ. කලින් නම් සන් ක්‍රීම් එකක් ගෑවා. මගේ කලින් වීඩියෝස් වල ඔයාලා දැකලා ඇති. ඉතින් මේ ක්‍රීම් එක ගාවන නිසා මම ආයෙ මුකුත් ගාන්නේ නැහැ මූණට. ඒ උනාට ඔයාලා අනිවාර්යෙන් ගෙදර හිටියත් සන් ක්‍රීම් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. ඒක අපේ ස්කින් එකට ගොඩක් හොඳයි. මේ බ්ලොග් එකේ මම ගොඩක් වීඩියෝස් වල කතා කරන එකක් නැහැ. මොකද ෂූට් කරන ටික විතරක් මම කරගෙන පස්සේ තමයි වොයිස් එක ඇඩ් කරන්නේ. අද මම කරන්න හිතාගෙන ඉන්නේ ඉතින් පාඩම් වැඩ ටික. දවසම උදේ 9ට තමයි මම පාඩම් කරන්න වාඩි වෙන්නේ. ඉතින් 9 ඉඳලා එක දිගටම හවස් වෙනකම් වැඩ කරනවා. ඒ අතරතුර පැයක් විතර වගේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ කෑම බීම කන බොන වෙලාව ගියාට පස්සේ ඉතින් ඔක්කොම ඉතින් පාඩම් කරන්න තමයි මම යොදවන්නේ. ඉතින් මේ එකම කියන්න ඕනි මගේ Facebook page එක මගේ TikTok page එක තියෙනවා. මලිති ශාමෙන් කළුපානි කියලාමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මගේ ඒ පේජ් දෙකත් ෆලෝ කරලා මං දාන රීල්ස් ඒ වගේම මම දාන වෝකල්ස් වීඩියෝස් බලන්න. ඒවා බලන කෙනෙක් නම් ඔයා ඉතින් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. කොහොමද ඔයාට වීඩියෝස් ගැන හිතෙන්නේ? වගේම ඒවා හොඳ නරක හැමදේම මට කමෙන්ට් කරලා කියන්න. ඉතින් ඔන්න මම දැන් පාඩම් කරන්න වාඩි වුණා. මං හිතන්නේ මේ වෙනකොට වෙලාව 8:40ට විතර ඇති. ඉතින් මං වෙලාසරම වාඩි වෙලා අද කරන්න තියෙන වැඩ ටික වෙනම ලිස්ට් කරගෙන ඊට පස්සේ කෑම කාලා තමයි වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මම මොනවාද කරන ස්ටඩීස් මොනවාද ඒකෙන් ඉස්සරහට වෙන්නේ කියන එක මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ 2026 අලුත් අවුරුද්දේ ඔයා හිතන පතන හැමදේම හැම හීනම සාර්ථක වෙලා ඒ හැම හීනකටම යන්න ඔයාට මහන්සි වෙන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් මම මේ එකම ඔයාට ප්‍රාර්ථනා කරනවා. අපි මෙතනින් පිටිපස්සට අවුරුදු 5ක් 10ක් ගියොත් එහෙම අපිට ඒ දවස්වල තිබුණ හීන නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. ඒ වගේම ඒ දවස්වල අපි හිටපු තැන් නෙවෙයි අද වෙනකොට අපි ඉන්නේ. ඉතින් අපේ ජීවිතේ හැම මොහොතෙම හැම තප්පරේම වෙනස් වෙනවා. ඒක මොන අතට මොන විදියට වෙයිද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ හැමතැනම තියෙන පොසිටිව් තින්කින් අපි හැමෝටම උදව් කරන්න ඕනේ. අපි ධනාත්මකව හිතන්න ඕනේ කියන දේ.
මොකද බූමරෑන් එකක් වගේ අපේ වටේ අපි කරන දේවල්ම හැම වෙලේම කැරකෙන නිසා. ඉතින් අන්න ඒ පණිවිඩෙත් එක්ක මම හදන්නේ උදේ පාන්දර කන්න. ඉතින් මේ වෙනකොට 9ට විනාඩි 10ක් වගේ තිබුණේ. ඉතින් මට දඩින් බිඩින් ගාලා කාලා ලෑස්ති වෙන්න ඕන අද දවස වැඩ ටික පටන් ගන්න. මෙතනින් එහාට තියෙන මගේ දවස මගේ සාමාන්‍ය දවසක් කියවෙන්නේ කොහොමද කියලා. ඉතින් හැමෝම වීඩියෝ එක ඉවර වෙනකම්ම එකතු වෙලා ඉන්නවා. Tasha kille, miten Tasha. No Tasha kille. Ajatella vaikka. අත දෙන්න අයියට. අයියට අත දෙන්න. ඔන්න පැය ගානක් එකදිගට වැඩ කරලා චූටි බ්‍රේක් එකක් ගත්තා. මේ දැන් ඉතින් පොඩක් ෆ්‍රී එකේ ඉඳලා ආයෙත් අපිට ගිහින් පාඩම් කරන්න පටන් ගන්නවා. වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිටියට මට කරගන්න බැරි වුණා. හේතුව මේ දැන් අසනීප වෙලා ඉන්නේ. සෙම ඇදිලා ළමයි සෙමන හදාගන්න පාරේ අමාරුයි. මේ يعني මාසයක් විතර නිකන් එසෙම අඩු වෙන්නේ නැහැ. දැන් මේ තාම තියෙනවා. දැන් කොට දවසක් බෙහෙතුත් ගත්තා. ඒත් අඩු වෙන්නේ නැහැ. එසෙම හරි අමාරුයි. මේ මම හිතන්නේ ඒක වෛරස් එකක්. බ්ලොග් එකේ කතා කරන වීඩියෝස් ගොඩක් අඩුයි. ඉතින් මේ දවස්වල මගේ ජීවිතේ ගෙමෙන විදියත් එක්ක තමයි ඉතින්. උදේට වාඩි වුණාන් පස්සේ කන්නේ බොන්නේ ඔක්කොම එතන ඉතින්. මේ ආය හවසට 4න් පස්සේ කෙලින්මයි ක්ලාස් තියෙනවා රෑ වෙනකම්ම. ඉතින් මේ vlog එකක් මට කරන්න වෙන්නේ හවස 5 විතර වෙනකම් විතරයි. මේ පුළුවන් විදිහට වීඩියෝස් අරගෙන යනවා. ඉතින් මට තව මාස 2ක් විතර ගියන් පස්සේ දිගටම ඔයාලට වීඩියෝස් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ටික ටික මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා. ඉතින් එක්කෙනෙක් දවසට වැඩි වුණොත් මට මාර සතුටුයි. මේ තාම මගේ channel එක හරි පොඩි channel එකක්. ඒ වුණාට මං හරි ආදරෙයි. තාම ටික ටික කට්ටිය මගේ වැඩ එකතු වෙන ගමන් ඉන්නේ. ඉතින් මගේ වීඩියෝස් බලන ලයික් කරන හැමෝටම ගොඩක් ආදරෙයි. නැවතත් වැඩ. ඉතින් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ මේ අලුත් අවුරුද්ද කොහොමද? ඒ වගේම ගෙවුණු අලුත් අවුරුද්දේ මොනවාද උන සතුටු හිතන දේවල්, ඒ වගේම ඔයා මේ අවුරුද්දේ අලුතින් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න හිතාගෙන ඉන්නේ මොන වගේ දේවල්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම ඉස්සරහට මගෙන් ඔයාලට ඕන මොන වගේ වීඩියෝස්ද කියලාත් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් ඔයාලා කැමතිම විදිහේ වීඩියෝස් අරගෙන එන්න.
ඉතින් දවල් වරුවෙත් මෙහෙම පාඩම් කරලා බඩගිනි ආපු නිසා මම කෑවා. බඩ පිරෙන්න ඔන්න කාලා ඉවර වෙලා ආයෙත් ඊළඟ වැඩේ පටන් ගත්තා පාඩම් කරන්න. හායි අද මට හවස ක්ලාස් තියෙනවා. මම දැන් හැදුවේ බ්ලොග් එක එන්ඩ් කරන්න. දැන් වෙලාව වෙලා 4:00ට විතර ඇති. එතකොට 5ට ක්ලාස්. දැන් මම වොෂ් එකක් දාලා ක්ලාස් එකට ලෑස්ති වෙන්න ඕනි. ඉතින් අද බ්ලොග් එකේ විශේෂ දෙයක් මොකුත් තිබුණේ නැහැ. ඉතින් සරලව මගේ දවස ගෙවෙන හැටි තමයි මම අරගෙන ආවේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම thank you so much. ගොඩක් ආදරේ. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අනේ හැමදේම කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම ගොඩක් ආදරේ.